වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේදවාගේ මහසාගරේ සිත පවේ නුඹේ නිද්‍රා. Morning. Good morning. Morning යාළුවනේ. ඉතින් කොහොමද යාළුවනේ? ඔයාලා හොඳින් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා අපි. අද අපි දෙන්නම ගෙදර ඉන්න උදේවරුවක්. ඉතින් අපි හිතුවා ඒ උදේවරුවේ මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඒ වගේම අද අපේ vlog එකෙන් ගෑනු ළමයිට විශේෂ දේවල් ටිකකුත් අපි අරගෙන එනවා. යාළුවනේ ඔයාලා බලන්න කියන්න මේ ලංකාවෙන් වෙන රටකට යද්දී මේ බ්‍රෂ් කීයක් ගෙනිච්චද කියලා ලංකාවෙන් අපි ගෙනියපු බ්‍රෂ් ගාන පුළුවන් නම් ගෙස් කරලා දාන්නකො අපි ගෙනාපු බ්‍රෂ් ගාන කම්පැනි එකක් කරනවා. මං චූටි ගානේ ධර්මගිරි අපේ තාත්තා කිව්වේ තාත්තෙන් නේද විදාරේ ඔච්චර හයිය මදින්න පොඩි දැන් කියලා වෙනසක් නෑ. සෝස් එක ඉවරයි. අද ගන්න ඕනේ. මටත් එක්ක අපි එළියට යනවා. ආයෙත් ඔයාලා සබන්දාට හරි ක්‍රමේ දන්නවද? මම නම් දන්නේ නැහැ. එහෙනම් හරි දෙපැත්තේ ඔන්නට කට වලට ඔච්චරයි වදින්න පොඩි කවුල් ටිකේ වදින්න. අද අපි දෙන්නම මේ උදේවරුට ගෙදර ඉන්න එකේ මම කිව්වා පොඩි ස්ක්‍රබ් එකක් කරන්න කියලා දෙන්නම. ඔයාලා මේක පාවිච්චි කරලා මට නම් හිතෙන්නේ මේක බෙස්ට්. දැන් ඉවරයි. මෙහෙන් අලුත් එකක් ගන්න ඕනේ මේක ඉවරයි. මම ගොඩක් වැඩ කරලා එහෙම වෙන සතිවල මේක පොඩ්ඩක් කරනවා. ගොඩක් දෝවිලි තුනෝ එහෙනම් අපේ මොනේ තියනවා ඉතින් සතුටේ විතර වෙලාවක් නැහැ නේද වෙලාවක් හම්බුනම හිතුනහම මම කරනවා ඒ කරලා තමයි මේක ඉවර වෙලා තියෙන්නේ මේක. Humble deh kak. Tapi kayak udah sini ini, oh nak, sama kakak ada, tapi nak hire, ini nak hire udah, nak hire jepet black tip, white tip, ini, itu malah ada. Ini nggak boleh orang yang terus. Tapi dia lah tuh ini gitu. මේ ආකාරයට වක්‍රාකාරව මෙහෙම මූණේ අතොල්ල ගන්න ඕනේ. විනාඩි 5ක් විතර ගියා. අපි මේක සීතල වතුරෙන් තමයි හොදන්නේ. ඒකට සමහර දාට කල් වෙනවා නම් සුට්ටක් නියම් කියන හයිස් කියන්න ඩයිස් කියන්නේ කියලා මට ඒ විතරක් වෙලාවක්. කොම්මලේ ඇඳලා කොම්මිටින් ආයේ නිදා ගන්න වෙන ඩයිස් තියෙන්නේ හිතෙන්නේ මටත් වෙන වෙලාවට නම් සුට්ටක් තියෙනවා. අපි දැන් කුක්කුවකින් පටන් ගන්න යනවා. ඔව්
යාළුවනේ මේ පේනවද තක්කාලි ගොඩ අපි අර වැඩ කරන තැනින් මේ එදා ගිය සතියේ වැඩ කරපු දවස් ඉතින් හම්බුණා එක්කෙනෙක්ට 2 ගානේ අපි දෙන්නට 4ක් හම්බුණා ඕනේ කෙනෙක් ඉන්නා නම් කියන්න කමෙන්ට් එකක් දාන්න බලන්න අපේ මල්ලිලා වෙන්න ඉතින් පෙන්නන්න මීනු කෝ ඔය මේ මාළු ටැංකිය කතාව කියද්දි මට කතාව මතක නෑ මතක් නෑ මොකද මේ ලංකාවෙද්දී මෙයා මට දෙන්න කියලා මේ මාළු ටැංකියක් අරගෙන හරිද එතකොට ටැංකියකුයි ලස්සන මාළු දෙන්නෙකුයි එතකොට ඉතින් අපේ ගෙදරින් චුට්ටක් තමයි නැද්ද ප්‍රශ්න එතකොට මම මෙයා දුන්න අයියා හිටියේ හින්දා ටැංකිය දෙන්න විදිහක් තිබ්බේ නෑ මට අයියේ තාත්තේ දෙන්නම ඉතින් මෙයා මාළු ටැංකියක් අරගෙන මට දෙන්න කියලා හරිද ලස්සන මාළු දෙන්නෙකුත් එක්ක මම මේ මාළු දෙන්න ගන්න ගිය වෙලේ දන්නේ මෙයා කෝල් ආන්සර් කරන්නේ නැහැ මම බය වෙලා ඇයි මෙයා බයික් එකේ යද්දි මං හරිම බයයි තනියෙන් කොහේ හරි යනවා නම් අපි දෙන්නම යනවා නම් අවුලක් නැහැ ඉතින් තනියෙන් කොහේ හරි මේ යනවා කියලා ගිහින් කෝල් එකක් කරන එතනහම බයයිනේ මොනවාද ඊට පස්සේ මාළු ටැංකිය ඉතින් කොහොම හරි දෙන්න බැරුව ගියා අපේ ගෙදරින් ප්‍රශ්න හින්දා පොඩ්ඩක් මේ මාළු ටැංකිය දැන් අරන් මට හැමදාම පෙන්නනවා ඉතින් මොනවාද ලස්සනට හදලා ඒක ගල් දාලා ලස්සනට හදලා තිබ්බ මට ගෙදර ගෙනත් තියාගන්න විදිහක් නෑ දැන් කාමරේට උනත් අපේ මාළු ටැංකිය දෙන්න බැරි වුණා අයියටයි තාත්තටයි චුට්ටක් බයකින්ද චුට්ටයි බය මේක අපේ අයියා බලයි අනිවාර්යෙන්ම හායි ඉතින් මාළු ටැංකිය දෙන්න විදිහක් තිබ්බේ නෑ ඊට පස්සේ කොහොම හරි මාස ගාණක් මෙයා පරිස්සම් කරා මගේ 6ක් විතර පරිස්සම් කරා අන්තිමට කොහොම හරි ඒක පුනා හරි වෙලා බින්දිලා ඉතින් මෙහි ආවට පස්සෙත් මෙයාට ඕනි වුණා ආව දවස් ඉඳන් මට මාළු ටැංකියක් අරන් දෙන්න මේ ආව දවස් ඉඳන් මට මාළු ටැංකියක් අරන් දෙන්න ඉඳලා කොහොම හරි අපි මෙහෙට ආවට පස්සේ මං ඉපා කියන්න මෙහෙ ඉතින් අපිට ඇත්තටම ගොඩක් ලොකු මාළු ටැංකියක් සාත්තු කරන්න බෑනේ වෙලාවක් නෑනේ ජොබ් වලට යනවා එහෙමනේ ඊට පස්සේ කොහොම හරි ඔන්න හා කියලා මේ චූටි මාළු දෙන්න ඔය චූටි ටැංකියයි අරගෙන ආවා ඉතින් රස කතා ගොඩක් තියෙනවා ඒක තමයි අරගෙන දෙන්න බැරි වුණ එකම gift එක අනිත් හැම එකක්ම කොහොම හරි දුන්නා මම ඊට පස්සේ කියන්නම් කොටද මරු අපි අද වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා කියන්නම් අපේ මොනවාද ජපානෙට ඉන්න අයට චූටි ප්‍රශ්නයක් තියෙනවා මම මේ ගිය සතියේ එක දැනගත්තේ beauty products මෙහෙ තියෙන ඒ කියන්නේ ලංකාවෙන් අරන් එන්න ඕනේද මෙහෙ තියෙනව ලාභයිද මෙහෙ කොලෙජන් නම් තියෙනවද ඔයා පාවිච්චි කරලා තියෙනවද ඔය එක ප්‍රශ්න ඇහුවා මොනවාද ඒ හින්දා ඒ ගැනත් පොඩියට මොන වගේ ස්ටෝර්ස් වලද ගන්න තියෙන්නේ කීයක් විතර වෙනවද කියලා පොඩි විස්තරයක් ඒ ගැනත් අපි මේ වීඩියෝ එකේ ඔයාලට පෙන්වන්න හිතාගෙන ඉන්නේ එහෙනම් හරියට ලෑස්ති වුණාට පස්සේ අපි යමු මම කැමති නැහැ කොහොමද තනියෙන් ওই වැඩවලට එළියට යන්න ඒ හින්දා අර අප මේ පැය දෙක තුනේ හරි අල්ලගත්ත නිදිය ගන්න දෙන්නේ නැතුව ස්කොට් ගහන්නයි යන්නේ ඉන්න පෙන්නන්න යාළුවනේ දැන් වෙලාව 9යි 10යි මාරම රොස්ටරේ පිච්චෙනවා එළියට බහින්න බෑ මොකක් හරි අරන් එන්න අපේ වාහනේ යතුරු අමතක කියලා ඇවිල්ලා යාළුවනේ අපිට මේ ATM එකෙන් සල්ලි වගේක් ගන්න යන්න තියෙනවා. එහෙම ගිහිල්ලා බිල් වගේකුත් ගෙවාගෙන ඉතුරු වැඩවලට යන්න කියලා බැලුවේ. එහෙනම් යන්න.
මේ තමයි අපි ජීවත් වෙන අපේ චූටි නගරය. මේ තියෙන්නේ මගේ වීව් එක. මේ සෙයු එකට තමයි දැන් අපි යන්නේ. ඕක ඇතුලේ තියෙනවා එක එක ඒ වගේ තියෙනවා. ඉතින් එක එක බඩු බියුටි ප්‍රොඩක්ට්ස් අනම්මනම් අපි බලමු මොනවාද තියෙන්නේ කියලා. අපි දැන් යනවා ඩොන්කියට. මට ගන්න ඕනේ මේ ෆේස් වොෂ් එකක්. 99යි 400යි 500යි ඔය පේනවානේ ගොඩක් ලාභයි ෆේස් වොෂ් ඒවා මේවා. ඉතින් ඒ නිසා ලොකු අවුලක් නැහැ. මේවා රහ නැද්ද දන්නේ නැනේ. මට රහ නැතිව බොන්න බෑ යන්නේ. හරිම කරදරයි. මේවා හොඳයිද? මේවා මේ කිරිමම ඉඳලා නියමව තියෙනවා. ඔයා තමයි දන්නේ. ලංකාවට අපි මේක මේ ගන්නවා. මේ බලන්න මෙතන හෝස් ඔයිල් කියලා ගහලා තිනවා. ඔයාලට පේනවද? මොකද්ද දන්නේ නැහැ. අශ්ව තෙල් ගාලා කොණ්ඩේ වැවෙයිද දන්නේ අශ්වයෝ. ඒ හින්දා අරන් බලන. මම මෙහි මේ පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක තමයි මේ හෙයා ඔයිල් එක. මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? කම්ෆර්ට් එක ඉවරයි. අපි මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. එන්න දූරියනොයි වරකයි තියෙනවා. දූරියන් පෙරේතු ඉන්නවද? හයි. මේක යන්න නෑනේ. මෙහෙට ආව ගමන් FB එකේ වෛරල් වෙනවා දැකලා මම ගත්ත කොලෙජන් එකක්. ඒක මම පෙන්නන්නම්. හම්බුනොත් පෙන්නන්නම්. ඒක මේ රෝස් පාට පොඩි පැකට් එකක් තියෙන්නේ. ග්‍රෑම් 500ක අරන් ගියා පන්නික වගේ 3000 ගානකට ගත්තේ. මම දැක්කා ඒකම TikTok එකේ 5000 6000 ගණන් වලට මේ විකුණනවා ලංකාවේ අයට බොරුවට. එහෙමනම් ඉතින් ඕනේ නෑ. ඒක රොහො නෑ. මම ඇවිත් ගිනුල්ලා දවස් දෙකයි බිව්වේ විසික් කරලා දැම්මා. විසික් කරලා කියන්නේ පහුවදා විසික් කරේ නෑ. ගොඩක් කල් මේ තියාගෙන හිටියා බොන්න නැතුව රහ නැති නිසා. මෙයන් බිව් අපි දෙන්නම දවස් දෙකක් බීලා විසික් කරා. ඊට පස්සේ ඒක ප්‍රාදේ. මේ තමයි අපි ඔය ක්‍රීම් ෂැම්පූ ටූත් පේස්ට් අනම්මනම් ගන්න ෂොප් එක. මේකේ තියෙනවා කොලජන් ගොඩක් මේ බ්‍රෑන්ඩ්ස් වලින්. මොනවාද හොඳ කියලා එහෙම දන්නේ නැහැ. ඉතින් මේකේ තව සීරම් එහෙමත් තියෙනවා ගොඩක්. මොකක් පෙන්නන්නම්. ඉන්නකො මේ තියෙන්නේ මේ සීරම්. මේ තියෙන්නේ මම මේ පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එක සීරම් එකේ. ඒකත් හැබැයි හොඳයි. ඒකත් මේ ෂේප් එක අවුලක් නැහැ. කියන්න වරදක් නැහැ. කාගේ හරි ඩැන්ඩ්‍රෆ් එහෙම මේ තියෙනවා නම් මෙන්න මේක තමයි බෙස්ට්ම. නාලා කොණ්ඩේ ටිකක් පිහලා තෙත පිටින්ම ඇප්ලයි කරන්න තියෙන්නේ මේක. මොනවාද? ඇත්තටම හොඳයි ඒක. දවස් දෙකකට සැරයක් විතර මේ දාන්න ඕනේ. මේ බ්‍රෑන්ඩ් එකේ හැම එකක්ම හොඳයි. අපි දැන් ගෑනු ළමයි ආසාවෙන් බලන් ඉන්න තැනට කොලජන් කියන තැනට යමු. එතනින් පටන් ගත්තාම මේ ඔක්කොම කොලජන් තියෙන්නේ. කැප්සියුල් අනම්මනම් ඒ සේරම තියෙනවා. මේ තියෙන්නේ මං කලින් කිව්වේ මම ගත්ත කියලා. මෙන්න මේක මේ රහ නෑ. බේත් රහයි අප්පිරියයි මට නම්. පේනවනේ ගාන බොරු නෙමේ කිව්වේ. බොරුවට 5000 ගණන් දීලා ගන්න එපා එක එක පේජ් වලින්. ඉතින් අපරාදේ. මට මේ විටමින් C මොන හරි එකක් ගන්නත් හිතෙනවා. කවුරු හරි එහෙම පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් හොඳ බ්‍රෑන්ඩ් එකක් මට කමෙන්ට් එකක් දාලා කියන්න අපිට.
අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගෑනු ළමයි නේ ඔන්න ලොකු ගාණක් නෑ ඉතින් 2000 ගණන් 3000 ගණන් එහෙම මේ තියෙනවා. ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්න ඇති කියලා හිතනවා. මෙන්න යාළුවනේ නියමම දැනකට ආවා. මෙතන තියෙන්නේ කවුරු හරි ඔය බේත් බොන්න කැමති අයට මේක හොඳයි. මෙතන තියෙන whitening tablets ලු මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ ඔයාලා බේත් බොන්න කැමති අය ඉන්නවා නම් ඉතින් මේවා හොඳ ඇති. ඔයාලට ලේසි. මම නම් බේත් බොන්න ඇත්තටම කැමති නෑ. යාළුවා රාමෙන් එකක් ගන්න. ඒක අපි මොනවටද ගන්න කියලා ඉස්සරහා වීඩියෝ එකකින් දැනගන්න පුළුවන් ඔයාලට. මම නම් කැමති නැහැ තනියෙන් මේ වගේ බඩු ගන්න යන්න. ඇත්තටම මේ එතකොට මම කොහේ එහෙම ගියත් ඉක්මනට ඒ ටික අරගෙන යන්න වෙන ඉතින් අවස්ථාව වෙනවනේ. එහෙම වුණාම ඉක්මනට අරගෙන එනවා. දැන් මෙයාව දැන් අද කොහොම හරි මේ ඉස්කෝලේ යනකම් තියාගත්තේ. එතකොට ඉතින් ගොඩක් වෙලා අපි දෙන්න ඇවිදවිද ඉතින් හැමතැනම ඇවිදවිද මොන හරි එළියෙන් කාලා කරලා යනවා. මෙයා ඔතනින්ම ඉස්කෝලේ යනවා. මම ගෙදර යනවා. මම තනියම ඉන්න ඕනේ. අපි දැන් මේ කණ්ඩ යන්න තැනම් බැලුවේ උදේට මැක් එකටද මිස්ටර් ඩෝනට් එකට යනවාද කියලා බැලුවේ. ඔයාලා හිතන්නේ මොකද්ද හොඳ? ඒත් මම නම් කැමති කොච්චර මේව වුණා. සිසර් දාලා යා. මම මේ මැක් එකට තමයි මට නම් යන්න ඕනේ. ඔයාට? ඩෝනට්. යෝලෝනි මම පොළොවේ යනකොට තමයි එහෙම දිනුවේ. අනේ ඊයේ දිනනේ. ඊයේ දිනේ ඉතින්. තමයි පුචිකේ. අපි දැන් මේ මැක් එකට ආවා. මොනවද ඕඩර් එක ගේනකම් ඉන්නම් දැන් ඉතින් මෙතෙන්ට එනවා. එකක් කියන්න හිතුණා මේ අපේ කලින් වීඩියෝ එකට ගොඩක් ලස්සන කමෙන්ට් ලයික් ගොඩක් ඔයාලා දාලා තිබ්බානේ. thank you. අපේ වීඩියෝ බලනවා කියලා හිතෙද්දි ගොඩක් සතුටුයි. ඔයාලා ලස්සන කමෙන්ට් දාලා ඇත්තටම ඒ නිසාම අපි දැන් සතියට එක වීඩියෝ එක ගානේ ගේනවා කියලා කොහොම හරි හිතුවා. කොහොම හරි අපි try කරනවා සතියට එක වීඩියෝ එකක් ගේන්න අපේ ජීවිතේ ඉතින් මොන දේවල්ද වෙන්නේ ඉස්සරහට මොන විදිහටද වෙනස් වෙන්නේ කියලා අපිට ඔයාලා කියන්න කමෙන්ට් වලින් අපි ඊළඟට මොන වගේ වීඩියෝ එකක් ගේනවටද කැමති මොන වගේ වීඩියෝස් කරනවටද ඔයාලා බලන්න කැමති කියලා අපි දෙන්නගේ කියන්න. ඉතින් අපිට ඇත්තටම මේ ගොඩක් බියුටි ප්‍රොඩක්ට්ස් වලට එහෙම ලොකු මේව එකක් තියෙයි කියලා මම හිතුවේ නෑ. ඒ වුණාට මේ ලංකාවේ මෙහෙට ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් කියලා මම දැනගත්තා ගිය සතියේ එක. ඒ නිසා ඉතින් මේක ගැන පොඩ්ඩක් මේ වීඩියෝ එකෙන් කරන්න කියලා හිතුවේ අපි. ඔයාලා දකින්න ඇතිනේ මොන වගේ ඒවද ඉතින් තියෙන්නේ කියලා. එහෙම මේ රිවිව් කරන්න තරම් නම් මම එහෙම පාවිච්චි කරලා නැහැ ඒවා. ඒ නිසා රිවිව් කරන්න දන්නේ නැහැ. මම පෙන්නුවේ ප්‍රයිස් එක මොන වගේවද තියෙන්නේ මොන වගේ දේවල් වලටද ඉතින් තියෙන්නේ නේ අපිට දැනගන්න ආසයිනේ අපේ ගෑනු ළමයි ලස්සන වෙන්න. ඔහෙන් ඉතින් අරගෙන එන එක නම් බොරු වැඩක් කියලා මම හිතනවා. අපි දෙන්න ගත්තා මැක් චිකන් මක්කු චිකන් මේ තියෙන්නේ. ඒකකුයි මෙයා ගත්තා චොක්ලට් මිල්ක් ෂේක් එකක්. මම ගත්තා චොක්ලට් ස්මූති එකක්. මම මේකට නම් හිනම ආසයි. මෙයා උනන්ට ඒකට ආස නැහැ එච්චර. එයා මේක තමයි බොන්නේ. මා ඊට පස්සේ ෆේවරිට් මේක නැත්තම් මට මැක් එකට එන්න හිතෙන්නේ නැහැ. ඔව් ඇත්ත. මැක් එකේ රස මේක තමයි මේක. ඒකට මේ තියෙන්නේ මගේ ෆේවරිට්. මම බටේ පැත්ත මාරු කරලා දානවා. මේ හිනාවේ ඇතිලා තියෙන චිප්ස් ටික සේරම මෙයාගේ.
අද එහෙම තමයි නීතිය. අද මෙයාගේ ලාවට දෙකයි හැබැයි වැටලා තියෙන්නේ. එතකොට එයා මට මෙන්න මෙහෙම කරනවා මෙහෙම මෙහෙම ටිකක් දෙනවා ඉතින්. දැන් මේ ටික ඔක්කොම එයාගේ. අරියා ගියා ස්ට්‍රෝ එකක් දෙන්න. අලුත් බඩයක් ගෙනාවා. අපි මේ මෙක්සිකන් එක කන්න පොදුනේ දැන් මාසයක් එකමාරක් එක මේක මේ දෙකක්. try කරන්න අරගෙන මාරම රහයනේ ඒ වගේම මේක ගොඩක් ලාභයි ඒකට වඩා මේකත් වඩා මාරම රහයි අපි කලින් කතා හිටියේ නේද එළියට ගිහින් ඒකට වඩා මට අපිට මේක තමයි සෙට් එක. එහෙනම් යාළුවනේ අපි කාලේ වෙනවා ඔයාලව හම්බ වෙන්නම්. ඔන්න අපි කාලා දැන් ආවා චුට්ටක් මේ පාක් එක පැත්තට. ඉතින් දැන් මෙන්න මෙයා යන්නයි යන්නේ. දැන් හොම්මම ස්ටේෂන් එකට ගිහලා මෙයා යනවා ඉස්කෝලේ මම ගෙදර යනවා. ඉතින් ඒ හින්දා අපි වීඩියෝ එක ඉවර කරනවා කියලා හිතුවා. අපේ වීඩියෝ එක ඔයාලා අද එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් අපි මේ අපේ උදේවරුව මට නිවාඩු නිසා තමයි මෙහෙම හරි සුට්ටක් ඉතින් එකට ඉන්න වෙලාවක් හම්බුනේ උදේවරුවේ. ඊළඟ තව සති දෙකකින් මෙයාටත් නිවාඩු හම්බ වෙනවා සති දෙකක්. එතකොට අපි ඉතින් අපේ ඩේ ව්ලොග් එකක් ගෙනන ෆුල් ඩේ ව්ලොග් එකක් පුළුවන් වුණොත් අනිවාර්යෙන්ම සතියට එක වීඩියෝ එක ගානේ අපි දානවා. එහෙනම් අපේ YouTube ෆැමිලි එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරලා අපේ ෆැමිලි එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි අදට ගිහින් යන්න.